Welcome to the Human Cyber Security Society. හොඳයි. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක හදිස්සියේ හරි නැති වුණොත්. එහෙමත් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වෙන්න කලින් ඔයා සිද්ධ කරන්න ඕනේ දේවල් මොනවාද කියන එක ගැන. අපි මුලින්ම කතා කරලිමු ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වෙන්න කලින් ඔයාට සිද්ධ කරන්න පුළුවන් දේවල් ගැන. එතකොට ස්ටෙප් නම්බර් 1 එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක මුලින්ම Gmail account එකක් ඔයා හරියට හදාගන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail account එකක් ඔයා හදාගන්න ඕනේ. මේ Gmail account එක තව devices කිහිපයක තියෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ඔයාගේ අපි හිතමු ඔයාගේ ඩෙස්ක්ටොප් එක තියෙනවා නම් ඩෙස්ක්ටොප් එකෙත් මේ Gmail එක තියෙන්න ඕනේ. ඒ වගේම මේක ඔයාගේ තව ගෙදර එක්ස්ටර්නල් මොබයිල් ෆෝන්ස් එහෙම තියෙනවා නම් ඒවයිත් මෙන්න මේ Gmail එකම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගෙදර තියෙන හැම ඩිවයිස් එකකම අපි හිතමුකෝ තියෙන එකම Gmail එකක් කියලා. එතකොට මේ Gmail එකේ වගේම හොඳ ස්ට්‍රොං Gmail එකක් වෙන්න ඕනේ. ඔයා නිතරම භාවිතා කරන Gmail එකක් වෙන්නත් ඒ කියන්නේ ඔයා යූස් කරන Gmail එකක් වෙන්නත් ඕනේ මේ Gmail එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා ගෙදරින් යන හැම වෙලාවකම ඔයාගේ මොබයිල් ෆෝන් එකේ data on එකේ තියාගන්න ඕනේ. මේක step number 2. ඔයාගේ මොබයිල් ෆෝන් එක ඔයා එළියට අරගෙන යනවා නම් නිතරම data on එකේ තියෙන්න ඕනේ. මේකත් අනිත් එක පැකේජ් data වලින් on එකේ තිබ්බොත් එහෙම මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට ඔයාගේ normal data වලින් ඔයා කියන්නේ ගෙදරින් එළියට යනවා නම් ගොඩක් දුර ගමනක් යනවා නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකට අනිවාර්යයෙන්ම ඔයා පැකේජ් යූස් කරනවා නම් මේ පැකේජ් එකේ Google Maps එහෙම යූස් කරන්න බැයි නම් ගොඩක් වෙලාවට ඔයාගේ මොබයිල් ෆෝන් එකේ normal data තියෙන තරමට ගොඩක් හොඳයි. හැබැයි සමහර පැකේජස් තියෙනවා Anynet දෙන පැකේජස් නම් කිසිම අවුලක් නැහැ. මගේ තියෙන්නේ දැන් මේ වෙනකොට මම පාවිච්චි කරන්නේ මට මතක හැටියට Ultra Anynet හරි ඔන්නෝම මොකක් හරි පැකේජ් එකක්. ඒකට වැඩ කරනවා. ඔයා පොඩ්ඩක් මේක සර්ච් කරලා බලන්න ඔයාගේ මොබයිල් ෆෝන් එකේ. දැන් මම කියලා දෙන ස්ටෙප් ටික මේ විදිහට ඔයාගේ මොබයිල් ෆෝන් එකේ මේ ස්ටෙප් ටික වැඩ කරනවා නම් ඔයාගේ පැකේජ් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වීඩියෝ එක බලන ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වෙලා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ස්ටෙප් නම්බර් 3 එක විදිහට අර මම කියවනේ Google එකෙන් අපිට දීලා තියෙන මම කිව්වා Gmail එකක් තියෙන්න ඕනේ කියලා. හැම ඩිවයිස් එකකම තියෙන අන්න ඒ විදිහට තියෙන Gmail එකට ඔයා යන්න ඕනේ. හිතමුකෝ දැන් මගේ ගෙදර තියෙන කම්පියුටර් එකේ දැන් මේ තියෙන Gmail එක එල්ලක තියෙනවා මගේ මොබයිල් ෆෝන් එකෙත් මේ වෙනකොට මගේ මොබයිල් ෆෝන් එක data on එකේ තියෙන්නේ. ඔයා යන්න ඕනේ සර්ච් කරන්න ඕනේ find my device කියලා ඔයා සර්ච් කරගන්න ඕනේ. මතක තියාගන්න find my device කියලා සර්ච් කරගෙන මම ඒක open new tab එකකින් open කරගන්නවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ find my device එකට sign in වෙන්න ඕනේ. මේ නෝට් ටිකක් load වෙනවා. හොඳයි දැන් මම මගේ find my device කියන එක උඩ sign in කියන එක click කරපු ගමන් මගේ find my device කියන එකට log වෙනවා. මේක accept කරන්න ඕනේ. accept කරාට පස්සේ මේක ටික වෙලාවක් load වෙනවා. හරි මේ වෙනකොට මට මගේ ෆෝන් එක තියෙන දැන මෙන්න මේ විදිහට මේ මැප් එකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට zoom in and zoom out කරලා මට මැප් එකෙන් මගේ මොබයිල් ෆෝන් එක තියෙන තැන බලා ගන්න පුළුවන්. හොඳයි මේ වෙනකොට
ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ නම මගේ මේ වෙනකොට මේ Gmail එක කනෙක්ට් වෙලා තියෙන මොබයිල් ෆෝන් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ මොබයිල් ෆෝන් එකේ නම මෙතනින් පෙන්නනවා. ඒ වගේම මෙතනදී අපිට ඔප්ෂන්ස් තුනක් දීලා තියෙනවා. play sound කියන එක අපි ක්ලික් කරොත් එහෙම ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් සවුන්ඩ් එකක් රින් වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට ඒක ඔයගලන්ට හෙන්න ඇති. අපි ඒක ස්ටොප් කරනකම් ඒ සවුන්ඩ් එක ඔයාගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක මේ විදිහට රින්ගින් වෙනවා. ඊළඟට තියෙනවා ඔයාගේ ෆෝන් එක කාටවත් ඇක්සස් කරන්න බැරි වෙන්න මෙන්න මේ විදිහට දීලා තියෙනවා තවත් ඔප්ෂන්ස් ටිකක්. සිකියුරිටි ඩිවයිසස් වලට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එක ඔයාට ලොක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Google account වලින් sign out වෙන්න පුළුවන්. after device ඔයාගේ device එක තියෙන location එක ඔයාට හොයාගන්න පුළුවන්. ඊළඟට payment cards detail ටික remove කරන්න පුළුවන්. මම මේක next දෙනවා. security devices වලට ගිහිල්ලා next දුන්නට පස්සේ ඔයාගේ Gmail එකේ password එක අහනවා. මමගේ Gmail password එක දෙනවා. දීලා මම මගේ account එකට log වෙනවා. ඊළඟට search device දෙනවා. මෙතනින් message එකක් දෙන්න පුළුවන්, phone number එක දෙන්න පුළුවන්. මම normal message එකක් දීලා මගේ phone number එක ඔන්න ඔය විදිහට දීලා search device දෙනවා. ඔන්න ඔය විදිහට මගේ mobile phone එකට දැන් message එකක් යවන්න පුළුවන් ඒ විදිහට. ඊළඟට තව ඔප්ෂන් එකක් තිබ්බා. මෙතන මේ වෙලාවේ මගේ නම් පෙන්වන්නේ නැහැ. මොකද දැන් මගේ ළඟම ෆෝන් එක තියෙන නිසා ටිකක් දුරක වගේ තිබ්බොත් එහෙම ඔයාට ඔයාගේ මොබයිල් ෆෝන් එක තියෙන ලොකේෂන් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාට මේක නිකන් හරි ඔයා ක්ලික් කරොත් එහෙම ඔයාගේ ෆෝන් එක ඔයාට රීසෙට් කරගන්න පුළුවන්. ඔයාට මෙතන settings වලට ගිහිල්ලා ඔයාගේ තව devices තියෙනවා නම් ඒ devices මෙතනින් search කරගන්නත් පුළුවන්. හොඳයි, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වුණොත් හරි නැති වෙන්න කලින් ඔයාට කරගන්න පුළුවන් දේවල් ගැන. එතකොට ඔයාගේ මේ මොබයිල් ෆෝන් එක හදිස්සියේ හරි මේ කිසිම දෙයකින් ඔයා හිතමුකෝ ඔයාගේ මොබයිල් ෆෝන් එක මේ වෙනකොට නැති වෙලා ඔයාගේ ෆෝන් එකේ data on කරලා තිබ්බේ නැහැ. එහෙම නැත්නම් SIM එක reject කරලා ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ SIM එක ගලවලා ඉන් කරලා ඒ වගේ මොන හරි දෙයක් සිද්ධ වෙලා තිබ්බොත් එහෙම ඔයාට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ find my device එක check කරන්න මුලින්ම ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයාට කරන්න තියෙන ඊළඟ ඔප්ෂන් එක තමයි ඔයාට පුළුවන් පොලිසියේ එහෙම නැත්නම් පොලිසියේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒක තමයි ඔයාට කරන්න තියෙන third option එක හැටියට තියෙන්නේ. first option එක තමයි ඔයා මේ වෙලාවේ ඔයාගේ අතේ ෆෝන් එකක් තියෙනවා නම් ඔයා මම කියපු විදිහට ඔයා කරන්න ඕනේ මුලින්ම Gmail එකක් හදාගන්න එක. හැමතැනම accurate Gmail එකක්
හොඳ ස්ට්‍රෝං Gmail එකක් හදාගන්න ඕනේ. ඔයාගේ ඩිවයිසස් කිහිපයක තියෙන Gmail එකක්. ඒ වගේ මේ Gmail එකේ පාස්වර්ඩ් ඔයා මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඔයා ඊළඟට කරන්න ඕනේ නිතරම ඔයාගේ මොබයිල් ෆෝන් එකේ data on එකේ තියාගන්න ඕනේ. මෙන්න මේ කියන දේවල් ටික කරලා තියෙනවා නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වුණොත් එහෙම ඔයාට යම් කිසි විදිහකට ඔයාගේ මොබයිල් ෆෝන් එක ට්‍රැක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි guys, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාගේ මොබයිල් ෆෝන් එක නැති වුණොත් එහෙම ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.